ආයිබෝන් සියලු දෙනාට අදත් වෙනදාගේම idea SL YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ නොදන්න ඉංග්‍රීසි කතා කරන්න ගිහින් අපේ මව්බිම ලෝකයක් ඉදිරියේ ලැජ්ජාවට පත් කර පුද්ගලයන් පිළිබඳ. ඇත්තටම මේ ඉංග්‍රීසි කියන්නේ තවත් එක් භාෂාවක් විතරයි නේද? අනිවාර්යෙන්ම ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් විතරයි. ඒක විශේෂ වෙන්නේ ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක් අදහස් උවමාරු කර ගැනීමට භාවිතා කරන හින්දා. සුනිල් හඳුන්නෙත්ති සහ විටිත හේරත් යන දෙදෙනාට වෙච්ච සිදුවීම මේ වෙද්දි හැමෝම දන්නවා කියලා අපි හිතනවා. ඇත්තටම මචං මේ භාෂාවක් නොදැන සිටීම ලැජ්ජාවට කරුණක් නෙවෙයි. Taman මේ භාෂාව නිසි ලෙස හැසිරීමට නොදන්නේ නම් හොඳම විසඳුම වෙන්නේ ට්‍රාන්ස්ලේටර් වරයෙකු භාවිතා කිරීම. අනිවාර්යෙන්ම. ඒකට හොඳම උදාහරණ කීපයක්ම තියෙනවා. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්න ඕන තරම්. Tamanට ඉංග්‍රීසි භාෂාව බෑ කියලා නොදන්න ඉංග්‍රීසි කතා කරන්න යන්නේ නැහැ. ට්‍රාන්ස්ලේටර් වරයෙකු භාවිතා කරලා Tamanගෙන් අහන ප්‍රශ්න වලට නිසි ලෙස ගැලපෙන උත්තර දෙනවා. ඒක ඇත්ත. අපි හැමෝම දැකලා තියෙනවනේ ඒක. ඊළඟට තියෙන විශේෂම කරුණ වෙන්නේ බං අපේ විදේශ ඇමතිට ඉංග්‍රීසි බෑ. කොහොමද විදේශ රටවල් සමග ගනුදෙනු කරන්නේ? ඒක තමයි බරපතලම ප්‍රශ්නේ. මෙහෙම ජනපති කෙනෙක්ට ඉංග්‍රීසි බැරිවීම ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද ජනපතිව පත් කරන්නේ ජනතාවගේ ඡන්දයෙන්. නමුත් විදේශ ඇමති පත් කරන්නේ ජනපති විසින්. එතකොට ජනාධිපති තේරුම් ගන්න ඕනේ චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි කෙනෙක් මේ විදේශ ඇමතිකමට පත් කරන්න. අනිවාර්යෙන්ම ලෝකයේ ඉදිරියේ අපේ රට නියෝජනය කරන්නේ මේ විදේශ ඇමති. හරි මෙහෙම කියමුකෝ අපි ඉංග්‍රීසි පුළුවන් කවුරුවත්ම නැහැ කියමුකෝ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වගේ සමුළු වලට යද්දි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් භාවිතා කරන්නම ඕනේ අනිවාර්යයෙන්. ඒක ලැජ්ජාවට කරුණක් නෙවෙයි. නමුත් නොදන්න භාෂාවක් කියවන්න ගිහින් චාටර් වෙන එක තමයි ලැජ්ජාව. දැක්කනේ විජිත හේරත්ගෙන් අහන දෙයක් නෙමෙයි උත්තර දෙන්නේ. අනුරු කුමාර ජනපතිතුමනි මේ දේවල් ගැන මීට වැඩිය හොයලා බලන්න ඕනේ. මොකද මේ වගේ දේවල් වලින් ලෝකයා ඉදිරියේ ලැජ්ජාවට පත් වෙන්නේ අපේ මව්බිම. විශේෂයෙන්ම කියන්න ඕනේ. කවුරුවත් අපහසුතාවයට පත් කරන්නේ නෙමෙයි අපි මේ දේවල් ඉදිරිපත් කළේ. නේද බං? අනිවාර්යෙන්ම. නමුත් මේ පුද්ගලයන්ගේ මේ වැඩ නිසා මුළු රටක්ම රටේ ජනතාව ලෝකයා ඉදිරියේ ලැජ්ජාවට පත් වෙනවා. ඒ නිසා මේ දේවල් මින් මත්තර නොවෙන්න වග බලා ගන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? ඔයාලා හිතන දේ කමෙන්ට් එකක් දාන්න බලන්න. අපි එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තෙක් ඔබට සුබ දවසක්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් තව කෙනෙක්ට දකින්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.